ඉංග්‍රීසි කතනය ලස්සන කරගන්න උදව් වෙන idiomatic expressions ඉංග්‍රීසි චිත්‍රපට ඇසුරෙන්ම ඉගෙන ගමු. English with movies. අද අපි පළවෙනි වාක්‍යය It's a steal. 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 It's කියන්නේ it is කියන එකේ contraction form එක. it කියන්නේ ඒක ඌ කියන අර්ථයේ it is කියලා කිව්වහම ඒක වෙනවා ඌ වෙනවා නැත්නම් ඒක වෙයි ඌ වෙයි කියන අර්ථ තියෙනවා. a steal. steal කියන හොරකමට noun එකක් වශයෙන් steal කියන හොරකම් කරනවට verb එකක් වශයෙන්. මෙතන තියෙන්නේ noun එක. steal කියන්නේ හොරකම. a steal කිව්වහම හොරකමක්. it's a steal කිව්වහම ඒක හොරකමක්. ඒක හොරෙන් ගැනීමක්. ඒක හොරකමක්. ඉංග්‍රීසි කතනයේදී අපි මේක පාවිච්චි කරනවා ගොඩාක් වටිනා දෙයක් කෙනෙක් අඩු මිලට මිලදී ගත්තාම. දැන් හිතන්න මේ කාලේ මාකට් එක ලක්ෂ 60ක් විතර වටින කා එකක් කෙනෙක් ගන්නවා ලක්ෂ 40කට විතර. දැන් මේ වෙලාවට අපිට කියන්න පුළුවන් it's a steal. මේක හොරකමක් වගේ. ඔයා මහ පුදුම ලාභයක් නේ ලබලා තියෙන්නේ. ඔයාට ගොඩක් අඩු මිලට හම්බෙලා. හිතන්න ලක්ෂ සමහරට 20000ක් විතර වටින ඩ්‍රෙස් එකක් රුපියල් 10000කට විතර ඔයාට ගන්න හම්බෙනවා. මේ වෙලාවට ඔයාට කියන්න පුළුවන් it's a steal. ඒක හොරකමක්. නැත්තම් මේක ගොඩාක් අඩු මිලට ගත්තා. මේක ගොඩක් වාසි මිලදී ගැනීමක්. ඉතා වටිනාකමකින් යුද්ධයක් ගොඩක් අඩු මිලට කෙනෙක් ගත්තාම අපි මේක පාවිච්චි කරනවා. It's a steal. 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 මේක ගොඩක් වාසි සහගත මිලදී ගැනීමක්. It's a steal. It's a steal. It's a good price. It's a steal. It's a good price. It's a steal. It's a steal. It's a steal. අපේ අද second phrase එක I'm a little peckish. I'm a little peckish. I'm කියන්නේ I am කියන එකේ contraction form එක මම වෙනවා මම වෙමි. A little. little කියන්නේ පොඩි, කුඩා, පොඩ්ඩ, කුඩාව කියන අර්ථ. A little කිව්වහම පොඩ්ඩක්, චුට්ටක්. peckish. peckish කියන තරමක් බඩගිනි. ගොඩාක්ම බඩගිනි නෙමෙයි. තරමක් බඩගිනි කියන්නේ අපි peckish කියනවා. I'm a little peckish කියලා කිව්වහම මට චුට්ටක් බඩගිනි. මට ටිකක් විතර බඩගිනි කියන වචනවල අර්ථය. අපි මේක ඉංග්‍රීසි වල පාවිච්චි කරන්නේ මේ අර්ථයෙන්මයි. දැන් හිතන්න ඔයාලට ටිකක් බඩගිනි. ඔයාලට පොඩි බඩගින්නක් තියෙනවා. මේ වෙලාවට ඔයාලට කියන්න පුළුවන් I'm a little peckish. මට පොඩ්ඩක් විතර බඩගිනි. අපි මේකම I'm feeling a bit peckish. feel කියන්නේ දැනෙනවා. feeling I'm feeling කිව්වහම මට දැනෙනවා. a bit කියන්නේ පොඩ්ඩ කුඩා කියන අර්ථයමයි. I'm feeling a bit peckish. මට පොඩ්ඩක් බඩගිනි වගේ දැනෙනවා. මට ටිකක් බඩගිනි වගේ දැනෙනවා. ඔයාට චුට්ටක් බඩගිනි වගේ අවස්ථාවක ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. I'm feeling a bit peckish. I'm a little peckish. මට පොඩ්ඩක් බඩගිනි. මට පොඩ්ඩක් විතර බඩගිනි වගේ දැනෙනවා. I am a little peckish. I am a little peckish. I am a little peckish. I'm feeling a little peckish. I'm feeling a little peckish. I'm feeling peckish. I'm feeling peckish. I'm feeling a bit 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 peckish. අපේ අද third phrase එක you've got guts. You've got guts. You කියන්නේ you have කියන එකේ contraction form එක. you කියන්නේ ඔයා ඔබ present perfect tense එකක් විදිහට තියෙන්නේ. get කියන්නේ ලබනවා ගන්නවා කියන අර්ථය. got කිව්වහම ලැබුවා ගත්තා. got කියන past participle එක ලබලා අරගෙන you've got කියලා කිව්වහම ඔයා අරගෙන ඔයා ලබලා කියන අර්ථය තියෙනවා. you've got කියන එක අපි ඉංග්‍රීසි වල පාවිච්චි කරනවා ඔයා සතුව තියෙනවා. ඔයාට තියෙනවා කියන අර්ථය ගන්න. ඔයාට තියෙනවා. ඔයා සතුව තියෙනවා. guts කියනවා දරුවනේ අපි බඩට ආමාශය අන්ත්‍ර මේ ආදියට අපි කියනවා guts කියලා ඉංග්‍රීසි වලින්. බඩේ ඇතුලේ තියෙන දේවල් වලට අපි කියනවා guts කියලා. ආමාශය අන්ත්‍ර බඩවැල් මේවට අපි කියනවා guts කියලා. තව අපි guts කියනවා දරුවනේ නිර්භීතකමට ධෛර්යයට වීරයට අපි guts කියලා කියනවා. නිර්භීතකමට අපි guts කියලා කියනවා. තව මේ අර්ථයෙන් තමයි මෙතන පාවිච්චි වෙන්නේ. you've got guts කිව්වහම ඔයාට නිර්භීතකම තියෙනවා. ඔයාට ධෛර්යය සතුව තියෙනවා. කියන වචනවල අර්ථය අපි මේක පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි වල ඔයා යමකට බය නැහැ. ඔයා යමකට එඩිතරයි. කියන අර්ථය කෙනෙක්ට කියන්න. you've got guts. ඔයා බය නැහැ මේකට. ඔයාට ධෛර්යය තියෙනවා මේකට. දැන් හිතන්න ඔයගොල්ලෝගේ පාසල් ව්‍යාපෘතියකදී යාළුවෝ කට්ටියක් කතා වෙද්දී එක යාළුවෙක් කියනවා හරි මම මේක කරන්නම්. අපි මේ ප්‍රොජෙක්ට් එකේ මම අමාරුම කාර්යයක් කරන්නම් කියලා කෙනෙක් කියනවා. ඒ වෙලාවට ඔයගොල්ලන්ට කියන්න පුළුවන් you've got guts. ඔයාට නිර්භීතකම තියෙනවා. ඔයා ශක්තිවන්තයි. ඔයා එඩිතරයි. යම් අමාරු කාර්යයක් කරන්න කෙනෙක් ඉදිරිපත් වෙද්දී එයාව ධෛර්යමත් කරන්න තවත් එයාට ශක්තියක් වෙන්න අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. you've got guts. ඔයා නිර්භීතයි. ඔයාට ශක්තිය තියෙනවා මේකට. You've got guts. 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 You've got guts.
You've got guts. You've got guts. You've got guts. You've got guts. You've got guts. අපේ අද හතරවෙනි ෆ්‍රේස් එක කැයි සැරා සැරා. කැයි සැරා සැරා. මේක ස්පැනිෂ් සහ ඉටාලියන් ෆ්‍රේස් එකක්. නැත්නම් අපි කියන ස්පාඤ්ඤ සහ ඉතාලි භාෂාවෙන් එන වාක්‍යයක්. අපි මේක සම්පූර්ණ තේරුම මේ විදිහටම ගමු. කැයි සැරා සැරා කියන්නේ what will be කියන අර්ථය. යමක් සිදු වෙන්න තියනවද ඒක එහෙම වෙයි. යමක් වෙන්න තියනවද ඒක එහෙම වෙයි කියන ඉංග්‍රීසි අර්ථය. මේක කියන්නේ අපිට අනාගතේ තීරණය කරන්න බෑ. අපිට පුළුවන් මේ වෙලාවේ කරන්න පුළුවන් දේවල් කරන්න. නමුත් අනාගතයේ ඒ වෙන විදියට වෙයි. කැයි සැරා සැරා. what will be නැත්නම් යමක් වෙන්න තියනවද ඒක ඒ විදියට වෙයි. දැන් හිතන්න ඔයාට යාළුවෙක් ඇවිල්ලා කියනවා මම එක්සෑම් එක නම් හොඳට ලිව්වා ඒ වුණාට ඉතින් මගේ රිසල්ට් එක කොහොම වෙයිද දන්නේ නැහැ. මට නම් බයයි මේකට. දැන් මේ වෙලාවට ඔයාට කියන්න පුළුවන් කැයි සැරා සැරා. වෙන්න තියෙන දේ වෙයි. කෙනෙක් අනාගතය ගැන ඕනෑවට වඩා හිතනවා. අනාගතය ගැන ඕනෑවට වඩා කොහොම වෙයිද කියලා පශ්චාත්තාප වෙනකොට ඔයාට කියන්න පුළුවන් කැයි සැරා සැරා. යමක් වෙන්න තියනවාද ඒක වෙයි. අනාගතේ වෙන්න තියෙන විදියට වෙයි. Que sera, sera. 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 What can we do? Que sera, sera. What can we do? Que sera, sera. Que sera, sera. Que sera, sera. අපේ අද පස්වෙනි ෆ්‍රේස් එක you are doing great. You are doing great. You are කියන්නේ you are කියන එකේ contraction form එක. You are කිව්වම ඔබ වෙනවා, ඔබ වෙයි කියන අර්ථය. do කියන්නේ කරනවා, doing කියලා කිව්වම කිරීම කියන gerund එක, කරමින් කියන present participle එක. මෙතන present participle එක you are doing ඔබ කරමින් සිටිනවා. great කියන ගොඩක් හොඳ, නියම, මහා, විශාල කියන අර්ථ ගන්න. you are doing great කියලා කිව්වම ඔබ ගොඩක් හොඳට කරමින් ඉන්නවා කියන වචනවල අර්ථය. අපි මේක පාවිච්චි කරනවා කෙනෙක්ට කියන්න. ඔයා යමක් ගොඩක් හොඳට කරනවා කියලා කෙනෙක්ට කියන්න. දැන් හිතන්න ඔයාගේ දරුවෙක් එක්සෑම්ස් වලට හොඳට රිසල්ට්ස් ගන්නවා, එයා හොඳට පාඩම් කරනවා. මේ වගේ දැක්කහම ඔයාට එයාව ධෛර්යමත් කරන්න කියන්න පුළුවන්. You are doing great son. ඔයා හොඳට කරනවා පුතේ. You are doing great daughter. ඔයා හොඳට කරනවා දුවේ. යම් කෙනෙක් යම් දෙයක් හරියට නියමාකාරයට ගොඩක් හොඳට යමක් කරනවා දැක්කහම ඔයාට මේක කියන්න පුළුවන්. You are doing great. ඔයා ගොඩක් හොඳට කරනවා. You are doing great. 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 You're doing great. You're doing great. You are doing great. You are doing great. You're doing great. You're doing great. You guys are doing great. You guys are doing great. අපේ අද 6 වෙනි වාක්‍යය get to the point. get to the point. get කියනවා ලබනවා, ගන්නවා, තැනකට යනවා කියන අර්ථ ගන්න. get to the point. to කියන්නේ ට කියන අර්ථය, the point. point කියනවා ස්ථානය, තැන, ලක්ෂ්‍ය. point කියනවා අපි තව කාරණයට, කරුණට. get to the point කියලා කිව්වහම කාරණයට එන්න, කාරණාවට එන්න කියන අර්ථය. අපි මේක ඉංග්‍රීසි වල පාවිච්චි කරනවා කෙනෙක් මොකක් හරි කතා කරන්න ඇවිල්ලා අවශ්‍ය දේ කතා නොකර වල්පල් කතා කරනවා. ඒ වෙලාවට ඔයාලට කියන්න පුළුවන් get to the point. කාරණාවට එන්න. දැන් හිතන්න ඔෆිස් එකක මීටින් එකේදී කෙනෙක් අවශ්‍ය කරුණ තියෙද්දි වටේ වෙන දේවල් කතා කර ඉන්නවා. ඒ වෙලාවට ඔයාලට කියන්න පුළුවන් just get to the point. get to the point. කාරණාව මතු කරන්න, කාරණාවට එන්න. Get to the point. Get to the point. Get to the point. Get to the point. Just get to the point. Just get to the point. Get to the point. Get to the point. Get to the point. Let's get to the point here. Let's get to the point here. Let's just get to the point. Let's just get to the point. Oh, just get to the point. Oh, just get to the point. අදත් ලස්සන ෂෝට් ලෙසන් එකක් අරගෙන ආවා. හොඳයි නම් ලයික් එකයි කමෙන්ට් එකයි දාගෙන යන්න. Thank you so much dear students. See you again soon.